ඔයත් Facebook ඇප් එක යූස් කරන කෙනෙක් නම් ඔයා තාම තියන් ඉන්නේ Facebook එකේ එන ඩිෆෝල්ට් සෙටින්ග්ස් නම් අනිවාර්යයෙන්ම මේ සෙටින්ග්ස් තුන හදාගන්න. මොකද ඔයාගේ බැටරි ලයිෆ් එකයි ඔයාගේ ඩේටා ඉක්මනට ඉවර වෙන ප්‍රශ්නටයි විසඳුම අද වීඩියෝ එකේ කියලා දෙන්නම්. ගොඩක් අය කරන්නේ Facebook ඇප් එක ඉන්ස්ටෝල් කරපු ගමන් කෙලින්ම ස්ක්‍රෝල් කරන්න ගන්න එක. හැබැයි Facebook එකෙන් ඩිෆෝල්ට් දීලා තියෙන සමහර settings ඔයාගේ ෆෝන් එක ස්ලෝ කරනවා වගේම බැටරි ඩ්‍රේන් කරන්න සෑහෙන්න බලපානවා. විශේෂයෙන්ම ඔයා ඇප් එක ක්ලෝස් කරලා තිබ්බත් Facebook එකෙන් ඔයා ලංකාවේ කොහෙද යන්නේ මොන වගේ කඩවලටද යන්නේ කියලා බෑග්ග්‍රවුන්ඩ් ලොකේෂන් හරහා දිගටම ට්‍රැක් කරනවා. මේකෙන් වෙන්නේ GPS එක දිගටම වැඩ කරලා බැටරි සවුත් වෙන එක. ඒ විතරක් නෙමෙයි මීඩියා ඔටෝ ප්ලේ එක හින්දා ඔයාලට බලන්න උවමනාවක් නැති වීඩියෝ බෑග්ග්‍රවුන්ඩ් එකකින් ලෝඩ් වෙනවා. මේකෙන් ඔයාගේ මාසික ඩේටා පැකේජ් එකට වැඩි බලපෑමක් එල්ල වෙනවා. මම මේ සෙටින්ග්ස් ටික වෙනස් කරලා සතියක් පුරා මගේ ෆෝන් එක ටෙස්ට් කරලා බැලුවා. සාමාන්‍යයෙන් දවසට පැය 2ක් විතර Facebook පාවිච්චි කරන කෙනෙක්ට මේ සෙටින්ග්ස් ටික හැදුවට පස්සේ දවසක බැටරි ලයිෆ් එක 15ක් විතර ඉතිරියක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය වීඩියෝ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් රන් වෙන්නේ නැති නිසා ඇප් එක ඇතුලේ ස්ක්‍රෝල් කරද්දී තියෙන ස්මූත් ගතිය සෑහෙන වැඩි වෙනවා. දැන්ම ඔයාගේ ෆෝන් එක අරන් හදා ගන්න ඕනේ සුපිරි ටිප්ස් තුනක් තියෙනවා. අංක 1 ඉස්සෙල්ලම ඔයාගේ Facebook ඇප් එක ඕපන් කරන්න. Facebook ඇප් එකේ තියෙන උඩ තියෙන ඉරි කෑලි තුනත් එක්ක තියෙන මෙනු එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ යන්න setting and privacy තෝරන්න. settings කියන එකට යන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ settings page එකට එනවා. ඊට පස්සේ ඔයා මෙන්න උඩ තියෙන account center ඇතුළට යන්න. account center එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ තුන්වෙනියට තියෙන your information and permission කියන එක ඇතුළට යන්න. ඊට පස්සේ එතන පහළ තියෙන your activity of meta technologies කියන එක ඇතුළට යන්න. ඊට පස්සේ මෙතන පහළට ගියාම තියෙන disconnect specific activity කියන එක ඇතුළට යන්න. ඇතුළට ගියාම ඔයාගේ Facebook password එක ඉල්ලනවා. password එක දීලා continue කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Facebook එකෙන් ඔයාව track කරලා තියෙන app ටික. ඊට පස්සේ ඒ app ටික ඔක්කොම select කරලා continue කරන්න. ඊට පස්සේ මෙතන confirm කරන්න. දෙවැනි ටිප් එක තමයි auto play නතර කිරීම. මේ ටිප් එක හදාගන්න තියෙන්නේ Facebook app එකේ settings වලින්මයි. නැවතත් app එකේ settings වලට යන්න. settings වල පහළට ගියාම preference යටතේ තියෙන media කියන එකට යන්න. එතන auto play feed and stories කියන තැන never කියන එක select කරන්න. ඊළඟට අපේ තුන්වෙනි ටිප් එක තමයි background location limit කිරීම. ඒකට ඔයා යන්න ඕනි ඔයාගේ ෆෝන් එකේ settings වලට. settings වල පහළට ගියාම app settings කියලා ඇති. ඒකෙන් තියෙන්නේ app and notification කියලා. ඔයාගේ ෆෝන් එකේ මොඩල් එක අනුව settings තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ නිකම්ම apps කියලා ඇති. එතන ඇතුළට ගියාම ඔයාගේ app ටික එතනින් පෙන්නනවා. එතනින් Facebook app එක තෝරන්න. Facebook app එක ඇතුළට ගියාම එතන තියෙන permission වලට යන්න. ඊට පස්සේ location වලට යන්න. එතන ඔයාගේ ෆෝන් එකේ location permission වෙනස් කරන්න තියෙනවා නම් allow only while using the app select කරන්න. මේ ෆෝන් එකේ වෙනස් කරන්න බැරි නිසා මෙතනදී මම location off කරනවා. මේ ටික හැදුවට පස්සේ ඔයාගේ ෆෝන් එකේ වෙනසක් වුණා නම් අපිට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා දැනෙනවා නම් ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න.